ඇත්තටම මේ කතාව පටන් ගන්නෙ ඉර මුලින්ම පායන දේශයෙන්. ඒ කිව්වේ ජපානයෙන්. මේක ජපානයේ හොඳ හැටි සල්ලි තියෙන ගෙදරක කසාදයක්. එතකොට මෙයාලගේ මගුල් වල මනමාලයට තෑග්ගක් දෙන එක සිරිතක් වගේ වෙලා තියෙනවා. හැබැයි මේ කතාව මේ ජපානයේ මගුල් ගැන එහෙම නැත්නම් උන්ගේ සිරිත් ගැන කතා කරන මේ කතාවක් නෙවෙයි. ඔය වයලින් එක පේනව නේද? අන්න ඒක ගැන තමයි මේ කියන්නේ. ඒකේ වටිනාකම කිව්වොත් අඩුම තරමේ ලක්ෂ 8ක් විතර වෙනවා. ඒකට හේතුව තමයි ඒක හදන්න පාවිච්චි කරන ලී జాතිය. ඔය ලී జాතිය මේ අහල පහල කොහෙවත් හොයාගන්න නැහැ. චීනයට මුහුදු මාර්ගයෙන් හොරෙන් අරන් එන්න ඕන වස්තුවක් තමයි මේක. චීනයේ ෂැන්හයි වරාය. ඔය තියෙන්නේ ඕන ඔක තමයි. අර ලී එන්නේ ඔන්න ඔය නැවේම තමයි. ඒව හැතපොන් ගානක් පහු කරගෙන ගිහිල්ලා මදුරාසී ඉඳන් තමයි මෙහාට එන්නේ. නැව් වලට පටවන්න බඩු පටවගෙන ඉන්නේ මෙන්න මේ ලොරි වලින් තමයි. මුළු ලෝකෙම රත් හඳුන් මහා පරිමාණයෙන් හොයාගන්න පුළුවන් එකම කැලේ තමයි මේක. රායල සීමාව ප්‍රාන්තයේ ශේෂාචලම් මඩවිය. මාර වැඩේ කියන්නේ මේ ගහ මෙහි ඇරෙන්න වෙන ලෝකෙ කොහෙවත් හැදෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේකට මෙච්චර ගණන් කියන්නේ. මේක නිකන් මහ පොළොව උඩ හැදෙන රත්තරන් జాතියක් වගේ. නම රත් හඳුන්.